චීනය මොකද මේ කරන්න හදන්නේ? නිවුස් එකක් දකින්න ඇතිනේ මේ දවස්වල සංසරණය වෙන මේ 12000කට අධික විශ්වවිද්‍යාල උපාධි ප්‍රමාණයක් චීනය විසින් අයින් කරන්න යනවා. චීනය තමන්ගේ දරුවන්ගේ අනාගතය අඳුරේ දාන්න දෙන්නේ. ඇත්තටම future belongs to those who plan කියන ඒ පදනම මත ඇත්තටම චීනය කරන්නේ අනාගත වෘත්තීන්ට අඩිතාලමක් දාන එක. ඒ කියන්නේ future professions කරා තමන්ගේ අධ්‍යාපනය මෙහෙයවීම තමයි මේ කරන්නේ. කියන්නේ සම්ප්‍රදායික පැරණි obsolete මේ courses අයින් කරලා ඇත්තටම අලුතෙන් උපාධි පාඨමාලා 10200ක් පමණ අඳුන්ලා දෙනවා. ඉතින් මේකෙදී කොයි වගේද දැන් මේ future professions කියන ඒවා කියලා අපි හිතුවොත් උදාහරණයක් විදිහට robotics engineer, nurse practitioner, physician assistant මේවා දැනටත් තියෙනවා but ඒවා අනාගතයේදීත් එහෙම තියෙන තත්ත්වයක් තුළ තමයි ඒවා ගැන උනන්දු වෙන්නේ. මේක චීනයේ පමණක් නෙමෙයි අනිත් රටවලුත් කරනවා. දියුණු රටවල් විශේෂයෙන්ම e-sports manager, aerospace engineer, blockchain business analyst, semiconductor engineer, AI engineer, genetic counselor, renewable energy systems engineer, space systems engineer, healthcare informatics specialist, quantum computing engineer, cyber security architect මේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මේවා තමයි මේ වගේ අනාගතයේදී තමන්ගේ රටත් මේ පුද්ගලයන්ගේ තමන්ගේ දරුවන්ගේ අනාගතයේ සුභිත මුදිත වෙන වෘත්තීන් කරා තමයි මේ ප්ලෑන් කරන්නේ. ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නේ ලංකාව වගේ රටක දැන් මේ වගේ ඉන්ඩස්ට්‍රීස් නැහැ. එතකොට මේ වගේ ඒවා ඉගෙන ගන්නත් හැකියාවත් අඩුයි. ඉගෙන ගත්තත් රස්සා නැහැ. දැන් ඒරෝස්පේස් ඉංජිනේර කෙනෙක් විතර වැඩ ගන්න බෑනේ අපේ කෙනෙකුට. ලංකාවේ එහෙම අවස්ථා නැහැ මම දන්න තරමට. ඉතින් වසර 26ක අපේ සෙනෙත් ඉමිග්‍රේෂන් ආයතනයේ පළපුරුද්ද සහ විශේෂඥ දැනුම තුළ මේ ලෝකේ පුරා අපි තියෙන දැනුම තුළ අපි ඇත්තටම අපේ දැන් මේ නව පරපුරට අපි මේ O level ඉඳන් අවුරුදු 40 දක්වා වන ආයත නව පරපුර ඇතුළු මේ මැචුවර් ආයතත් එක්ක අපි structured pathways ඒ කියන්නේ අපේ migration campus කියන මොඩල් එක තුළ ස්ට්‍රක්චර් කරලා දෙනවා. වල අපි නිර්මාණය කරනවා. ඉතින් මේකට දැන් උග දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා මේ තමන්ගේ අනාගතය නිර්මාණය කිරීම සිදු කර ගන්නවා. ඉතින් මේකෙදී study and get PR first from Sri Lanka. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉඳන්ම PR එක අරගෙන කැනඩාවට ගිහිල්ලා කැනඩාවේදී පුළුවන් විශේෂයෙන්ම මේ වගේ courses ඉගෙන ගන්න. මොකද දැන් permanent resident කෙනෙක් විදිහට කැනඩාවට ගියාම කැනඩාවේ සිටිසන් කෙනෙකුට සමාන සියලුම වරප්‍රසාද හිමි වෙනවා. කියන්නේ ඡන්දය දෙන්න බෑ. අර high security jobs වලට යන්න බෑ. ඉතින් ඒ ඇරෙන්න අනිත් හැමදේම එතකොට student loans, student grants මේ වගේ දේවල් දෙනවා. ඉගෙන ගන්නවා නම් අලුත් permanent resident කෙනෙක් living expenses පවා හැමද ගන්න. එතකොට පුළුවන් මේ වගේ මේ futuristic course එකක් කරලා masters එකක් වෙන්න පුළුවන්, නැත්නම් තව degree එකක් වෙන්න පුළුවන්. ඒතර ඒව කරලා ඒ කියන්නේ අපි යන්නේ PR එක හදාගන්න. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. එහෙම ගිහිල්ලා එහෙදි ඒව කරලා තමන්ගේ ස්කිල් සෙට් එක වැඩි කරගෙන ඒ රටටත් වැඩක් කරලා මේ රටටත් වැඩක් කරලා තමන්ටත් වැඩ කරගැනීමේ අපි අර චීනය කරනා වගේ අපි ෆියුචර් එකට අපේ තරුණ පරපුර හැඩගස්වන එක අපි යොමු කරන එක මාවත් විවර කරන එක තමයි අපි මේ එක්තරා විදිහක විප්ලවයක් කරන්නේ. දැන් අපි කියනකොට මේ O level වල ඉන්න ළමයෙකුට පවා අවුරුදු 3-4කින් කැනඩාවේ PR කරන්න යන්න පුළුවන් කොහොම මේ අපි මේක කියන්නේ බොරුවක් කියන තත්ත්වයට එනකොද මොකද දෙනකොට තේරුමක් නැහැ. මොකද අපි මේ කරන දේවල් අපි කරන්නේ සියලුම දේ කැනඩාවේ තියෙන සංක්‍රමණ නීතියට ඒ ගයිඩ්ලයින්ස් වලට ඒ රෙගියුලේෂන්ස් වලට හරියටම අනුගත වෙලා අපිට වප්පු ගන්න පුළුවන්. ඉතින් මේවා මොකද දෙනකොට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ ඉතින් දැනුමක් තියෙන්න ඕන, එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන, අලුත් දේවල් හොයා ගන්න ඕන, ඉනෝවේට් කරන්න ඕන. So Zenith Immigration තමයි අපේ මේ පළපුරුදු තුල අපේ මේ දරුවන්ට අනාගත පරපුරට අපි මේ මාවත් අපි විවර කරලා දෙන්නේ. ඉතින් අපේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න ෆ්‍රී වෙබිනාර් එකක් තියෙනවා. ඒ විස්තරත් තියෙන වෙබ්සයිට් එක. නැත්තම් WhatsApp message එකක් ගවන්න අපිට. එතකොට මේ විස්තර ඉල්ලලා වෙබිනාර් එකට සම්බන්ධ වෙන ආකාරයෙම ඔක්කොම තියෙනවා. එවනම් අපේ දරුවන්ටත් අපේ රටටත් සුබ අනාගතයක්. අපි මේ creating global Sri Lankans තමයි අපි මේ කරන්නේ. මේක
තුලින් තමන්ගේ අවස්ථාව ලබා ගන්න කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. සුබ අනාගතයක්.